හායි ඉතින් කොහොමද ඔයාලට ඔන්න අදත් ආව වීඩියෝ එකක් අරගෙන ඉතින් අද අරගෙන ආපු වීඩියෝ එක නම් අරන් ආවේ කොණ්ඩෙට. කොණ්ඩ ගැන කතා කරපුවම ගොඩක් අය ප්‍රශ්න ගොඩායිනේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කොණ්ඩේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් ගොඩක් සොලියුෂන් අරගෙන ආවා. හැබැයි ඊට කලින් ඔන්න මාත් ඔයාලගෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා. කොණ්ඩ ගැන කතා කරපුවාම හැබැයි ඊට කලින් ආදරෙන් මම ඉල්ලනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා. ගොඩක් අයගේ කොණ්ඩ ගොඩාක් ෆ්‍රිසි. සමහරක් විට ගොඩාක් ඩ්‍රයි. සමහරක් කොණ්ඩ ගොඩාක් ඩැමේජ්. ඒ වගේම නියමිත පරිමාව ඉක්මවලා එයාලගේ කොණ්ඩේ දවසකට ගොඩක් හැලෙනවා. ඒ නිසාම එයාලා කොණ්ඩේ අල්ලන්නේ, කොණ්ඩේ පීරන්නේ, කොණ්ඩේ අත ගන්නන්නේ, කොණ්ඩේ දිහා බලන්නේ එච්චර හොඳ මානසික තත්ත්වයකින් නම් නෙවෙයි. එයාලට කොණ්ඩේ පේන්නේ එයාලා ගාව තියෙන සාපයක් වගේ. ඊටත් වඩා තියෙන ලොකුම ප්‍රශ්න තමයි පාරේදී කොහේ හරි යාළුවෙක්ගේ හරි ලස්සන තියෙන කොණ්ඩයක් දැක්කහම අපිට අපේ ශරීරය ගැන අපිට ලැබෙන රූපය ගැන ඇතිවෙන කලකිරීම. මේ හැඟීම මං හිතන්නේ අර හැම කිව්ව ප්‍රශ්නකටත් වඩා ගොඩක්ම බරපතලයි. ඉතින් හැමෝම මේ හින්දා බිඳවනවා. ඒත් මේ කොණ්ඩෙට තියෙන ප්‍රශ්න වලට විසඳුම් නැත්ද? අපිට විසඳුම් හොයාගන්න බැයිද? නෑ අනිවාර්යෙන් මේ ප්‍රශ්නටත් විසඳුම් තියෙනවා. හරිම හොඳ විසඳුම් තියෙනවා, ලේසි විසඳුම් තියෙනවා. ඉතින් අද අපි වීඩියෝ එකෙන් අරන් ආවෙත් ඒ වගේ විසඳුම් කිහිපයක්. ඔයාලට මේ දේවල් කිහිපය කළා ඔයාලට අවුරුද්දක් අවුරුදු දෙකක් ඇතුළත ලස්සන කොණ්ඩයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි යන්න වීඩියෝ එකට. පළවෙනි ස්ටෙප් එක තමයි ඔයිල් මසාජ් කරන එක. ඔයාට ගැලපෙන හොඳ ඔයිල් එකක් තෝරගෙන විනාඩි 2ක් වගේ ඩබල් බොයිල් කරලා විනාඩි 5ක් 10ක් අතර හොඳින් මසාජ් කරන්න. හොඳ රුධිර සැපයුමක් මේ හරහා ඔයාගේ කෙස්වලට ලැබිලා නිරෝගී භාවයක් කෙස්වට එකතු වෙනවා. දෙවෙනි ස්ටෙප් එක තමයි අපේ ස්කැල්ප් එක හොඳට ක්ලෙන්ස් කරන එක. අපිට නිරෝගී කොණ්ඩයක් ඕන නම් අපිට හොඳ ක්ලීන් ස්කැල්ප් එකක් තියෙන්නත් ඕනේ. මූණ විතරක් නෙවෙයි අපි ක්ලෙන්ස් කරන්න ඕනේ. ඉතින් මේකට ඔයාට වෙන්ද පොලේ ප්‍රොඩක්ට් ඕන තරම් තෝරගන්න තියෙනවා. හැබැයි මේ හැම එකක්ම ඔයාට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඔයා දැනගන්න ඕනේ හොඳට හොයලා බලලා ඔයාගේ ස්කැල්ප් එකට ඔයාගේ හෙයාර් ටයිප් එකට ගැලපෙන විශේෂයෙන්ම සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් යූස් කරලා ඔයාගේ ස්කැල්ප් එක විනාඩි 5ක් 10ක් අතර හොඳින් හොදගන්න. මේ හරහා ඔයාට ක්ලීන් ස්කැල්ප් එකක් ලැබෙනවා. ඒක තමයි නිරෝගී කොණ්ඩක ෆවුන්ඩේෂන්. ඉතින් ඊළඟ දේ තමයි කොණ්ඩේට ලීවන් කන්ඩිෂනර් එකක් හරි ලීවන් සීරම් එකක් හරි ඇප්ලයි කරන එක. ෂයිනි කොණ්ඩයක් කියන්නෙම හොඳට තෙතමනය පියන කොණ්ඩයක්. ඉතින් අපිට මේකට ලීවන් කන්ඩිෂනර් එකක් හරි ලීවන් සීරම් එකක් හරි භාවිතා කරන්න පුළුවන්. නාන වෙලාවට අපි පාවිච්චි කරන කන්ඩිෂනර් එක අපි සම්පූර්ණයෙන්ම හොදලා අයන නිසා කොණ්ඩේට තෙතමනයක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට නෑවට පස්සේ කොණ්ඩේ ටිකක් වෙට් ගතිය තියෙද්දි අපිට පුළුවන් ලීවන් කන්ඩිෂනර් එකක් හරි ලීවන් සීරම් එකක් හරි භාවිතා කරන්න. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ වගේ දෙයක් පාවිච්චි කරද්දී හෙයාර් ලෙන්ත් එකටත් ඇප්ලයි කරන එක. ලෙන්ත් එකකට ඇප්ලයි කරන එකේ අගසි පැලීම ඒ වගේ වියලීම වගේ තත්ත්වයන් අපිට නතර කරගන්න පුළුවන්. කිසිම වියදමක් නැතුව විනාඩි 5ක් 6ක් කරලා දිනපතාම කරොත් ලස්සන කොණ්ඩයක් ලබා ගන්න පුළුවන් එකම ස්ටෙප් එක තමයි හොඳට ඔයාගේ හිස් කබල මසාජ් කරන එක. මේකට ඔයාගේ ඇඟිලි තුඩු පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් වීඩියෝ එකේ පෙන්නනවා වගේ ස්කැල්ප් මසාජ් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ කොණ්ඩේ දෙකට බෙදලා මෙන්න මේ විදිහට කොණ්ඩේ දෙකට බෙදලා හොඳට ස්කැල්ප් එක මසාජ් කරන එක. මේකෙන් ඔයාගේ කෙස් වලට හොඳ රුධිර ගමනාගමනයක් ලැබිලා කොණ්ඩේ තියෙන සියලුම ප්‍රශ්න වලට වැවෙන්නේ නැති ප්‍රශ්න ඉස්සරි ප්‍රශ්න හැම දෙයක්ම විසදිලා ඔයාට ලස්සන කොණ්ඩයක් ලැබෙනවා. ඒක තමයි මේකේ තියෙන ලොකුම මැජික් එක. ස්කැල්ප් මසාජ් එක හරහා මුළු කොණ්ඩෙම හොඳට නිරෝගී කරනවා. ඒ වගේම මුළු කොණ්ඩෙටම ලස්සන ලුක් එකකුත් ලැබෙනවා. මොකද කොණ්ඩෙට හොඳට රුධිර සපයුම ලැබෙන නිසා. ඉතින් මේක තමයි ඔයාට ලස්සන කොණ්ඩයක් ඕන නම් ඔයාට දිනපතාම කරන්න පුළුවන් හොඳම ස්ටෙප් එක. ඉතින් වීඩියෝ එකේ අන්තිමට මට කියන්න තියෙන්නේ කාලය ඉක්මනට ගෙවිලා යනවා. ඔයාට පුළුවන් නම් ඔයාගේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න මේ අඩු වියදමෙන් කරන්න පුළුවන් හෙයාර් කෙයාර් රූටින් එක විශ්වාසයෙන් කාලය ගැන හිතන්නේ නැතුව කරන්න ඔයාට ලස්සන කොණ්ඩයක් ලැබෙයි. කිසිම දෙයක් ගැන ඕනවට වඩා වද වෙන්න එපා. ඒක තමයි ඕනම ප්‍රශ්නයක් වැඩි වෙන්න තියෙන මුල්ම පුරුක.